හෙලෝ යාළුවනේ මේ මගේ තවත් වැඩක අවසානය කියන්නේ දැන් මේක මේ අරන් යන්න හදන්නේ හදලා ඉවරයි. මේකත් මේ කොරියාවේ මල්ලි කෙනෙක්ගේ වැඩක් තමයි වෙනදා වගේම ඉතින් ගොඩක් කොරියාවේ අයගේ වැඩ තමයි මට සෙට් වෙන්නේ. මොකද මගේ පේජ් එක මාව දන්න අය ගොඩක් ඉන්නේ රට නිසා ගොඩක් වෙලාවට කොරියාවේ වැඩ තමයි සෙට් වෙන්නේ. මේකත් මේ පොඩි ෂොප් එකක් මම හිතන්නේ කඩයක් දාන්න ඕන හරි. මේක මල්ලි 10 මල්ලි 10 තමයි සයිස් එකට හදන්න කිව්වේ. ඒ වුණාට මේක 10 හදලා ගෙනියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ට්‍රාන්ස්පෝර්ට් කරගන්න බෑ. ඒක නිසා මේක වාහනයකට දාන්න පුළුවන් උපරිම ලොකු සයිස් එකට තමයි හැදුවේ. ඕකේ පළල තියෙන අඩි 6මාරක් විතර දිග 9ක් විතර. දිග නම් තව වැඩිපුර ගන්න පුළුවන්. ඒ දිග ඔය ගන්න තමයි ගත්තේ මම. 6මාරක් කියන්නේ 7මාරක් විතර පිටට පැන්නම ඔය තට්ටුත් එක්ක එළියට එනකොට 7මාරක් විතර වෙනවා. ඔන්න ඔය විදිහට තමයි වාහනේට පටව ගත්තේ. වාහනයක් පටව ගත්තත් ඒකත් හරිය වාහනයක් හොයාගන්න බැරුණා වැඩේට මේ මොකද ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වැඩ කරන අයියා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වැඩ කරන එයාගේ වාහනයක්. ඒකත් හරියට තියාගන්න බෑ. ඇලේට තමයි තියෙන්නේ. වහලේ ගහන්න නැදුව වහලේ ගහගත්තේ නැහැ. එතකොට අඩිය පිටට පයින්නවා වැඩි. පාරට වැඩි. ඒක නිසා ඔන්න වහලේ නිකන් තියාගන්න කියලා හිතුවා. ඒ තියාගන්නත් බෑ සයිස් එක වැඩි. ඊට පස්සේ කවුද වහලේ කෑලි දෙකකට කපාගත්තා. කපලේ වල උඩින් තියලා බැඳගත්තා. බැඳලා ඉතින් ඔන්න ඔහම තමයි ගෙනිච්චේ. ගෙනියන මාර්ගයේ මත් දුන්නා. ඔහම තියලා බැඳලා ඊට පස්සේ ඉතින් යාලා පිටත් වුණා. පාරේ යනකොට ඉතින් සෑහෙන ඩැමේජ් වෙලා තිබ්බා. මේ ගස් වල වැදිලා, අතු වල වැදිලා, පේන්ට් එක හීරිලා, තහඩු නැවිලා, සීට් කැඩිලා. ඒවා ඉතින් ඔක්කොම ආයෙ රිපෙයාර් කරන්න උනා ගෙනිච්චට පස්සේ. ඊට පස්සේ ගෙනිහිල්ලා දෙවුන්දරට තමයි ගෙනිච්චේ තංගල්ලේ ඉඳලා. මොන විදිහට තමයි ගියේ. ඔන්න අපි ඊට පස්සේ ගිය ගමන් වාහනේ සීට් ටික දාගත්ත වීඩියෝ කරන්න බෑ ඉතින් හැම කෑල්ලක්ම. මොකද වීඩියෝ කරන්න කෙනෙක් නැහැනේ. අපි මේපේ වැඩ කරන ගමන් වීඩියෝ කරගන්න. ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඔය විදිහට සිංක් එකක් දාලා තට්ටු රැක් තියෙනවා ඔන්න ඔය විදිහට. පුළුවන් තරම් අපි වැඩේ හොඳට ක්වොලිටි එක කරා ඉතින් මම හිතනවා මේ මල්ලි නම් සැටිස් වැඩේට අවුලක් නැහැ. පොරට සන්තෝසයි. මට සන්තෝසයි. ජය වේවා හැමෝටම.